hello everyone. Welcome to my YouTube channel. ඉතින් දිගු කාලයක් තිස්සේ ක්ලාසස් තිබිලා ගොඩක් බිසි ලයිෆ් එකක් ගෙවලා අවසානයේදී මේ අවුරුදු වැකේෂන් එකට ක්ලාසස් රෙස්ටොරන්ට් නිවාඩු දීලා අවුරුදු වැකේෂන් එකට අපි ආවා සීතල නුවරඑළියට. සීතලයි කිව්වට මේ දවස්වල නුවරඑළිය එහෙම ලොකු සීතලක් නැහැ. මොකද අපි ඉන්න පැතිවලත් මේ දවස්වල ටිකක් රස්නේනේ අප්‍රේල් මාසේ කියන්නේ. ඉතින් නුවරඑළිය එහෙම ලොකු සීතලක් නැහැ. හැබැයි අර සීතල ගතිය පොඩි කීතලක් තියෙනවා මේ දවස්වල. හරි අපි යමු බලන්න මේ දවස්වල නුවරඑළිය කොහොමද කියලා. ඉතින් මේ දවස්වල හරිම ලස්සනට මල් පිපිලා තිනවා. ඔයගොල්ලන්ට පේනවද මේ බලන්න? මාරම ලස්සනයි. හරිම ලස්සනට මල් පිපිලා මනස රිලැක්ස් වෙන්න හොඳම පරිසරය. මං ආසම් පරිසරය නුවරඑළිය. ඉතින් බිසි ලයිෆ් එකෙන් ඔයාට මිදෙන්න, ඔයාගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න හොඳම නගරය තමයි මේ සීතල නුවරඑළිය. බලන්න ලස්සනට මල් පිපිලා තියෙනවා. පාරවල් අයිනේ පිපිලා තියෙන මල් හරිම ලස්සනයි අපේ ගෙවල් වල වවන මල් වලටත් වඩා. ඉතින් මේ දවස්වල සීතලත් අඩු නිසා හරිම ලස්සනයි බලන්න මල් පිපිලා තියෙනවා. තමන්ට තමන් වෙලා ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු එක්ක කිසිම හේතුවක් නැතුව ඔහේ පාරවල් දිගේ ඇවිද තමන්ගේ නිදහස විඳිනවා කියන්නේ මං හිතන්නේ ඒකේ ජීවිතේ වෙනමම ලෙවල් එකක්. ඒ වෙලාවට මානසික සතුට උප්පරිමයි. හයිට් ඩිෆරන්ස් එකට කැමති කිව්වට මෙයාව එකවර කැමරා කාචයට හසු කරගන්න ගියාම නම් ඔන්න පොඩි ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. අන්න හරි. ඔය ඉන්නේ ගිනි කුරුල්ලා වගේ. අපි ආපු වෙලාවේ ලොකු සීතලක් තිබුණේ නැති වුණාට දැන් නම් ටික ටික හවස් වෙගෙන එන නිසා පොඩ සීතල නම් වැඩි වෙගෙන එනවා. හුළඟ තියනවා ඒක නිසා පොඩ්ඩක් සීතල නම් වැඩි. රැ වෙනකොට කොහොමදත් ගොඩාක් සීතල වෙයි. මොකද දවල් වරුවේ අවුව වගේ තිබ්බට රැ වෙනකොට පින්න නිසා සීතල ටිකක් වැඩි වෙයි. ඉතින් අපි මේ වගේ හැම අවුරුද්දෙම නුවරඑළිය ට්‍රිප් එකක් යනවා. හැම අවුරුද්දකටම එකපාරක් අනිවාර්යෙන්ම එනවා. ඉතින් ඒ ආපු හැම කාලෙකදීම අපි ආවේ දෙසැම්බර් ජනවාරි වගේ මාසවල. ඉතින් මේ මාසවල කොහොමදත් අපි ඉන්න පැතිවලත් සීතලයි. ඒ නිසා නුවරඑළිය දරා ගන්න බැරි තරම් සීතලයි මට නම් ඒ කාලෙට. ඒ වුණාට මේ සැරේ අපි ආවේ අප්‍රේල් මාසේ නිසා එහෙම ලොකු සීතලක් දැනෙන එකක් නැහැ. ගිය පාරවල් වල අපිට දැනුණා වගේ. ඊට පස්සේ අපි ආවා අපි ආසම වැඩක් කරන්න. ඒ තමයි ෆොටෝස් ගන්න. බලන්න මෙතනදී අපිට ලස්සන යාළුවෙකුත් හම්බුණා. ඉතින් ඒත් එක්ක ෆොටෝස් ගහලා ඉවර වෙලා අපි ආවා ග්‍රෑන්ඩ් හොටෙල් එක පැත්තට. දැන් නම් චුට්ටක් සීතල වැඩි වෙගෙන එනවා. හවස 6ට කිට්ටු නිසා. ඉතින් ඊට පස්සේ අපි හැමින් ආවා ගෙගරි පාර්ක් එක පැත්තට. ඉතින් මෙතන එක රස කෑම තිබ්බා. අපි එක ස්ට්‍රීට් ෆුඩ් කෑවා. ඊට පස්සේ අයියා ඔන්න මොකද්දෝ පණ්ඩිත වැඩක් කරනවා. මොකක් හරි ගේම් එකක් මෙතන තියෙන්නේ. මෙතන එක ගේම්ස් තියෙනවා ප්ලේ කරන්න. මෙයා ඒ වගේ එකක් ප්ලේ කළා. ඉතින් එතනින් පස්සේදී අපි ආවා ඩිනර් එක ගන්න පීට්සා හට් එකට. ඉතින් මේ දවස්වල පීට්සා හට් එකේ මාරම ක්‍රවුඩඩ්. මොකද මේ වැකේෂන් එකට ගොඩාක් අය නුවරඑළිය ඇවිත් තියෙනවා. ඉතින් ඉඳ ගන්න ටේබල් එකක් නැති තරමටම ක්‍රවුඩ් එකක් හිටියා. ඉතින් ටික වෙලාවක් ඉඳලා අපි කොහොම හරි මනින්ම ඩිනර් එක අරගෙන මෙතනින් පිටත් වුණා. මොකද මේ වෙද්දි රෑ 10ට විතර වෙලා. ඉතින් පහවදා උදේ පාන්දරම නැගිටලා අපි ලෑස්ති වෙලා පොඩ්ඩක් එළියට ආවා. ලස්සන ලාමලා ඉරේලියක් වැටිලා නිසා ඇඟට චුට්ටක්වත්ම මහන්සියක් දැනුනේ නැහැ. මාරම කූල් බවක් දැනුණා. මාරම ලස්සන දේශගුණයක් මට නම් මේ පැත්තේ දැනෙන්නේ. ඉතින් ඕන තරම් කාලයක් ඇවිත් නතර වෙලා ඉන්න පුළුවන් තරම් ඒ කාලගුණයට මම නම් හරිම කැමතියි. ඔන්න ඉතින් අපි මේ ඇවිත් ඉන්නේ මාකට් එකට. අපි ආවා එළවලු පළතුරු ටිකක් ගන්න. මොකද අපේ පැත්තට එනකොට එළවලු පළතුරු තැලිලා පොඩි වෙලා තමයි එන්නේ. ඒක නිසා ඔන්න අද අපි නැවුම් එළවලු පළතුරු ගොඩාරියක් ගත්තා. ඉතින් ඒ අතරේදී මම නම් සාම්පල් චෙක් කරන්න කියලා පෙයාස් ගෙඩියක් විතර කෑවා. ඊට පස්සේ අපි දැන් මේ ඇවිත් ඉන්නේ වික්ටෝරියා ගාඩන් එකට. මෙතනත් වෙනදට වඩා අද නම් ගොඩක්ම සෙනග ඉන්නවා. ඒ වගේම අපි ගිය අවුරුද්දේ ආවට වඩා මේක අලුතෙන් මල් හිටවලා ලස්සනට හදලා තියෙනවා. ඉතින් මම මුලින්ම ඔයාලට පෙන්නන්නම් මේ හරිය වීව් එක මොන වගේද කියලා. ඉතින් ඊට පස්සේ මම මේකේ එන්ට්‍රන්ස් එක ආවෙම එන ගමන් බොම්බයි සීට් එකක් ගත්තා.
චුට්ටක් කලාවත් හිටගෙන ඉන්න කම්මැලි නිසා ඔන්න මං ඇවිත් වාඩි වුණා. ඉතින් මොනා හරි ගත්තාම කනකල් බලන් ඉන්න බැරි නිසා කන්න ගත්තට මේව නම් එහෙම හිතනවා වගේ කන්න බෑ පැණි රස වැඩිනේ. ඕනම මේක චූටි කරලා පෙන්නන්නම් මේ. ඊට පස්සේ ලස්සන මල් දිහා බලන් ඉඳලම තමයි අපි ලොකු එක්සිබිෂන් එක බලන්න ගියේ. ඉතින් අන්තිම වෙනකල් වීඩියෝ එක බලන්න ලොකු ෆ්ලවර් එක්සිබිෂන් එක ඔයාලට මම පෙන්නන්නම්. හෙලෝ ගයිස්, ඉතින් අපි ගියා වික්ටෝරියා ගාඩන් එකේ තිබ්බ නැචරල් ෆ්ලවර් එක්සිබිෂන් එක බලන්න. ඉතින් මේකේ සම්පූර්ණයෙන්ම තිබෙන්නේ නැචරල් ෆ්ලවර්ස් විතරමයි. මාරම ලස්සනයි. අපි කවදාවත්ම දැකලා නැති නැචරල් ෆ්ලවර්ස් හරිම ලස්සනට ලොකු එක්සිබිෂන් එකක් තිබ්බා. ඉතින් මගෙත් එක්ක යමු එක්සිබිෂන් එකේ මොනවද තිබ්බේ, මොනවද හදලා තිබ්බේ කියලා බලන්න. ඉතින් අපි මේ වික්ටෝරියා ගාඩන් එකේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ආව විතරයි. ඇතුළට වෙන්න තමයි ෆ්ලවර් එක්සිබිෂන් එක තියෙන්නේ. අපි යමු බලන්න මොනවද තියෙන මල් කියලා. මේකේ විශේෂම කාරණාව තමයි මේකේ සම්පූර්ණයෙන්ම තියෙන නැචරල් ෆ්ලවර්ස් විතරමයි. ඉතින් මේ හදලා තියෙන්නේ නැචරල් ෆ්ලවර්ස් වලින් ලස්සන නිර්මාණ ටිකක්. ආටිෆිෂල් මල් වගේ හිතා ගන්නත් බැරි තරම් මේ මල් ලස්සනයි. මේ හැම නිර්මාණයකම මේ අදාළ මල් වර්ගය නිර්මාණය කරපු ඕනගේ විස්තර තමයි ඔය දාලා ස්ටේඩියෝ.